හොඳයි. එහෙමනම් අපේ පරිවර්තනය ආරම්භ කරන්නයි හදන්නේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ගෞරවනීය මෙහෙණින් වහන්සේ, ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුනි, අද 2025 මැයි 24 වෙනි දින පූජ්‍ය ආජාන් බ්‍රහ්මාසෝ ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහනේ 7 වෙනි දවසේ උන්වහන්සේ විසින් සජීවීව දේශනා කරන ලද 6 වෙනි ධර්ම දේශනාවේ පරිවර්තනයටයි දැන් අපි සූදානම් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මුලින්ම සඳහන් කරා ඒ පහුගිය ඒ දේශනා වගේම තවදුරටත් විපස්සනාව සම්බන්ධයෙන් ස්වාමීන් දේශනාව දිගටම පවත්වනවා කියලා. එතකොට ඒ විපස්සනාව කියන ඒ පුහුණුව ඒ විපස්සනා වැඩිම සංඝයා වහන්සේලාට වාගේම ගිහි පින්වතුන්ටත් එකසේම වැදගත් දෙයක්. ඒ වගේ දැන් ඒ තමන්ගේ ඒ සිත සහ කාය පිළිබඳව ඒ තියෙන ඒ දේවල් වල ස්වභාවය දැන ගැනීම තමයි මේ විදර්ශනාවේ අරමුණ කියලා සාන්නාසේ මතක් කරා. එතකොට සාන්නාසේ කතාවකට මුල පෙරුවා. ඉතින් සංඝයා වහන්සේ කෙනෙක් විදියට, ගුරුවරයෙක් විදියට ස්වාමීන් වහන්සේට භාවනා වැඩසටහන් වලට විතරක් නෙමෙයි අනිත් වෙන වෙන ආකාරයේ ඒ වැඩසටහන් වලටත් සමහරවිට ආරාධනාව ලැබෙනවා කියලා කිව්වා. එක අවස්ථාවකදී 2019 වෙනි වර්ෂයේදී උන්වහන්සේට ආරාධනාවක් ලැබුණා කියලා කියනවා. ලෝක පරිගණක සම්මේලනය World Computer Conference කියලා කිව්වේ දකුණු කොරියාවේ පැවැත්වුණු ඒ පරිගණක සම්මේලනයක ඒ මුල්ම දේශනය ආරම්භක දේශනය පවත්වන්න ස්වාමීන් ආරාධනා කරා කියලා කිව්වා. ඉතින් ස්වාමීන් කිව්වා පෞද්ගලිකව නම් කම්පියුටර් ගැන වැඩි යමක් ස්වාමීන් දන්නේ නැහැ කියලා. ස්වාමීන් ඒකට හරිම දුර්වලයි කියලා ඒ විදිහට කිව්වා. අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ස්වාමීන් තව කෙනෙක්ගෙන් උදව් ගන්න එක තමයි කරන්න කියලා ඒ විදිහට කිව්වා. ඒ වුණත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. මොකද මේ වගේ අවස්ථාවක කොහොමද බෞද්ධෙක් විදිහට කොහොමද බුද්ධ ආගමට මොකක්ද මේකෙදි දෙන්න තියෙන මේ වගේ තැනකට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියන එක එයාලට දැනගන්න ඕන වුණා. ඉතින් එතනදී ස්වාමීන් වහන්සේ ඒ දේශනාව ආරම්භයේදී යම් කාරණයක් මතු කරන්න ඕන ස්වාමීන් ගාව තිබ්බ වතුර බෝතලේ ඒ වෙලාවේදී උස්සලා ඒ දැන් මේ දේශනා වෙලාවේදී ස්වාමීන් කරලා බලන වතුර බෝතලයක් උස්සලා ඇහුවා ඒ පිරිසගෙන් මොකක්ද මේ කියලා. එතකොට ඉතින් පිරිස ඒකට උත්තර දුන්නා වතුර බෝතලයක් කියලා. එච්චරද? තව මොනවද පේන්නේ කියලා ඒ විදිහට ආයෙත් ප්‍රශ්න කරා. ඉතින් ඊයින් පස්සේ ඒ පිරිස කියන්න ගත්තලු දැන් වතුර බෝතලයට මෙන්න මේ පාට මූඩියක් තියෙනවා. ඒක මේ වගේ හැඩේ මේ වගේ ඒක වීදුරුද ප්ලාස්ටික්ද ඔය ආදී වශයෙන් වතුර පිරලා තියෙන්නේ ඒකේ කියලා ওই විදිහට එයාලා දකින කාරණා ඒ වෙලාවේදී කිව්වා කියලා කිව්වා. එතකොට ස්වාමීන් එක තනි උත්තරයක්වත් හරි උත්තරේ විදිහට ගත්තේ නැහැ කියලා කිව්වා. දිගින් දිගටම බලන්න කියන එකට ස්වාමීන් ඒ අයට ආරාධනා කරා තව බලන්න කියලා.
මොකද ඒකට තනි එක උත්තරයක් හරි උත්තරයක් නැහැ කියලා සානස් කිව්වා. එතනදී සානස්ට පෙන්වලා දෙන්න ඕනුනේ ඒ විදර්ශනාව කියන එක ලෞකික විදිහට විදර්ශනාව කියන දේ මූලික වශයෙන් මොකක්ද විදර්ශනාව කියන එකේ තේරුම පෙන්වලා දෙන්න ඕනුනා. අපි අපේ ජීවිතයේදී ඉගෙනගත් දේවල් තියෙනවා. විශ්වවිද්‍යාලේ, ඉස්කෝලේදී ඒ තැන්වලදී අපි ඉගෙනගත්ත කාරණා ඒ සිද්ධාන්ත නම් ලේබල් ඒ වගේවා තියෙනවා. හැබැයි අපි දිගටම දෙයක් නිරීක්ෂණය කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ ඒ ලේබල් ඒ තියෙන ඒ සාමාන්‍ය සම්මුති ලෝකයෙන් එහා ඒක විනිවිද දකින්න පුළුවන් වෙන්නේ අපි ඒ දේ පිළිබඳව හොඳට බැලුවොත් විතරයි. දිගටම බැලුවොත් විතරයි කියලා කිව්වා. ස්වාමීන් කිව්වා ඒකට කෙලවරක් නැහැ කියලා. ඒ යන්න පුළුවන් විස්තරවල කෙලවරක් නැහැ කියලා සානාසේ විදිහට කිව්වා. විශේෂයෙන්ම දැන් මේ පරිගණක ඒ සම්මේලනයේ ඒ තියෙන කන්ටෙක්ස්ට් එකෙන් ඒ સંદર્ભයේ හැටියට ඒ කියලා කියන්නේ ඔබ බලන තරමට ඔබට අලුත් දේවල් පේනවා. ඒකේ තේරුම ඔබට නව නිපැයුම් ඒ අලුත් දේවල් හොයාගන්න පුළුවන් කියන එක. ඒක තමයි ඉතින් ලෝකේ සාමාන්‍ය ස්වභාවය. ලෝකේ තියෙන දේවල් ඒ විදිහට අලුත් දේවල් හොයාගන්න පුළුවන් කියලා. එතකොට ඒ අලුත් දේවල් සොයා ගැනීම ඒ දේ සංඝයා වහන්සේලා විදිහට මෙහෙණන්සලා විදිහට අපේ මහාන ජීවිතයටත් ඒක අදාළයි කියලා කිව්වා. අනිත්‍යතාවය ඒ වගේ මූල ධර්ම අපි අහලා තියෙනවා. ඒක හුදෙක් දැන හිඳීම ප්‍රමාණවත් මදි කියලා කිව්වා. ඒවා සිද්ධාන්ත පමණයි කියලා සානස කිව්වා. ඒක සිද්ධාන්තයක් ඇතරම කරන්නේ ඇත්ත සත්‍යයට සත්‍ය දෙසට යොමු කිරීමක් පමණයි. ඒක පොයින්ට් එකක් විතරයි කියලා සානස කිව්වා. ඒ වගේ සිද්ධාන්ත වලින් කරන්නේ. ඒ වෙලාවේදී ඒ කාරණේ සිහිපත් කරන්න සානසේ පොඩි කතාවක් කිව්වා. එක අවස්ථාවක ඒ ඕස්ට්‍රේලියාවේ ඒ ධම්මසාරා මෙහෙණින් වහන්සේලාගේ ඒ ධම්මසාරා ආරණ්‍ය ඒ මෙහෙණින් වහන්සේලාගේ ආරණ්‍ය සානසේ වැඩි අය ආරණ්‍යයට යම්කිසි උවමනාවකට වැඩි වෙලාවක් තිබුණ නැහැ. ස්වාමීන් වහන්සේ ඉතින් ආපු හැටියෙම ඇහුවා කොහෙද පිරිමි අයට යන්න තියෙන වැසිකිළිය තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ මෙහෙණින් වහන්සේලා ඒක පෙන්නවා කියලා කිව්වා. ඒ මෙන්නාසලා ටික පොදුමත් වුණා කියලා කිව්වා. ඇයි බ්‍රහ්මසෝසානාසේ ඒක අහන්නේ කියලා. මොකද ස්වාමීන් වහන්සේම තමයි කියලා කිව්වා. මේ මූලික ගොඩනැගිලි ඔක්කොම ඒ ඇන්දේ ඒවා ඇත්තරම ඩිසයින් කරේ ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේට මතක තියෙන්න ඕනේ නේ ඇයි ඇහුවේ කියලා ඒ විදිහට. ඉතින් කොහමද කිව්වලු. අතන තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පැත්තට වැඩියා කියලා කිව්වා. ඉතින් ඒ දොරේ තිබ්බා ගහලා men's toilet කියලා හරි මොකක් හරි ඒ විදියට දොරේ තිබ්බා ලකුණක්. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ අමුතු දෙයක් කරා හරියට ඒ දොර අරගෙන ඇතුළට යන්නේ නැතුව එතන ඇත්තටම කෙසකිලි යන්න ලැහැස්ති වෙන ස්වභාවයක් ස්වාමීන් වහන්සේ පෙන්වුවා කියලා කිව්වා. එතකොට ඇත්තරම බලන් හිටපුවා හිතවල ඇත්තරම ස්වාමීන් වහන්සේට මොකක් හරිද ඇත්තරම ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් සිහිය දුර්වල වෙගෙන එනවා කියලා. ඊට පස්සේ සානාසේ ඒකම කිව්වලු නෑ ඉතින් මේ දොරේ තියනවනේ ගහලා මේ වැසිකිළිය කියලා දොරේ ගහලා තියනවනේ කියලා. ඊට පස්සේ සානාසේ කිව්වලු ඔව් ඇත්තට මේක ඉතින් ඇතුළේනේ තියෙන්නේ නේද? මේක ලේබල් එකක් විතරනේ. එතකොට ලේබල් එක පටලවා ගන්න එපා ඇත්ත දෙත් එක්ක කියලා. ලේබල් එකෙන් කරන්නේ ඒ ඇත්ත දෙසට ඒ දිශාව පෙන්වන එක විතරයි කියලා කිව්වා. ඒ වැසිකිළිය බෝඩ් එක තියෙන්නේ අතරම එතන වැසිකිලි කරන්න නෙමෙයි. වැසිකිළිය ඇතුලේ තියෙන කියන එක පෙන්වන්නයි කියලා. ඉතින් ඒ කාරණේ පෙන්වන්න සවන්නාසේ එහෙම කතාවක් ඒ වෙලාවේදී කිව්වා. ඉතින් ඒ ලේබල් එක ඇත්තරම සත්‍ය පෙන්වන්න බෑ ඒ වගේ නම් කිරීමකින්.
ඒ නම් කිරීමෙන් කරන්න පුළුවන් එකම දේ ඒ ලේබල් එකෙන් කරන්න පුළුවන් දේ ඇවිල්ලා ආසන්න වශයෙන් පෙන්වා දීමක් පමණයි සත්‍ය කුමක්ද කියලා ඒ විදිහට කිව්වා. එයින් පස්සේ ස්වාමීන් ඊළඟ උපමාවකට ආවා. අපි දැනගෙන ඉන්න ධර්මය, අපි ඉගෙනගෙන තියෙන ඒ ධර්මය ඒවා සිතියමකට සමාන කරා. දැන් ස්වාමීන් වහන්සේ මෙහාට වඩම්මගෙන එද්දී ඒ මහත්තයා කිව්වලු Google Maps සමහර වෙලාවට ලංකාවේදී වර්ධින අවස්ථා තියෙනවා කියලා. ඉතින් සමහර වෙලාවලදී මැප් එකේ කියනවා ඒ වුණාට යම් අඩුපාඩුකම් හිටිනවා වර්ධින තැන් තියෙනවා. සමහර ලාවට මිනිස්සු දන්නේ නැතුව ගිහිල්ලා අතරමං වෙච්ච අවස්ථා තියෙනවා. ඒ පාරවල් දිගේ ගිහිල්ලා කියලා ওই විදිහට අහන්න ලැබුණා කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී දැක්කුවා ඔව් දැන් ඔබට සිතියම තියෙනවා. හැබැයි 100%ක්ම නිවැරදි නොවෙන්න ඉඩ තියෙනවා. අපිට තියෙන්නේ ඒ සිතියම පිළිබඳව දැනගෙන ඒක පිළිබඳව ඊට පස්සේ කල්පනා කරලා සිතියම කියවලා කල්පනා කරලා ඒ පිළිබඳව දැනගෙන ඊට පස්සේ තමයි ඒ සිතියමෙන් ඇත්තරම අපිට නිවැරදි කියන්නේ නිවැරදි තැනට යන්න පුළුවන් වෙන්නේ කියලා කිව්වා. ඒක සිතියම 100%ක් ඇකියුරේට් වෙන්නේ ඒක දැනගෙන ඒ ගැන කල්පනා කරලා ඊට පස්සේ ඒක දැක්කහම කියලා ඒ විදිහට කිව්වා. එතනදී ධර්මයේ පිළිබඳව ඒ තියෙන සිතියම් ඒ දේවලුත් වැදගත් කියලා කිව්වා. අපි ඒ ගැන දැනගෙන ඉන්නක වැදගත් ඒ සිතියම ඒ වගේම ඒ සිතියමේ තියෙන තැන හොයාගන්න අපිට ෆ්ලෑෂ් ලයිට් එකක් ටෝච් එකක් ඕනේ කියලාත් කිව්වා. එතකොට මෙතනදී ස්වාමීන් වහන්සේ කිව්වේ අපි මේ කතා කරන්නේ අපි කවදාවත් නොගිය තැනකට යෑමක් ගැනයි මේ කතා කරන්නේ. කවදාවත් අපි මෙතනට ඉස්සලා ගිහිල්ලා නැහැ. එතකොට ධානය කියන తত্ত্বය සමාධිය ඇත්තටම හරියට ටෝච් එකක් වගේ කියලා සාන්නාසය කිව්වා. ඒ සමාධියෙන් තමයි ඒ ප්‍රදේශය ආලෝකමත් කරන්නේ. සිතියමෙන් කරන්නේ අපිව ඒ ප්‍රදේශයට ගෙනියන එක කියලා කිව්වා. එතකොට සිතියමෙන් අපිට කියලා දෙනවා ධර්මයෙන් අපිට කියලා දෙනවා අපි යන්න ඕනේ මෙතනට කියලා. එතනට ගියාම එතන තියෙන දේවල් දකින්න ඇත්තටම ආලෝකය සපයන්නේ ඒ සමාධියෙන් ඒ ධානයෙන් කියලා ස්වාමීන් විදියට උපමාව සම්පූර්ණ කරා. ඒක නිසා ධානත් ඒ වගේම ඒ කියන්නේ සමාධියත් විපස්සනාවත් ඒ දෙකම එකට වැඩ කරන ධර්මතා දෙකක් කියලා ඒ විදිහට දැක්වුවා. එතනදී ස්වාමීන් උපුටා දැක්වුවා ධම්මපදේන ස්වාමීන් වහන්සේ කැමැතිම ගාථාවක් නත්ති ජානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජ්ජායතෝ යං හි ජානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ. එතකොට එතනදී කෙටියෙන් මේ පරිවර්තනය කරොත් ධානයෙන් තොරව අතරම ප්‍රඥාව නැති කෙනාට ධානයක් නැහැ. ඒ වගේම ධානය නැති කෙනාට ප්‍රඥාවක් නැහැ. යම් වෙලාවක ධානයත් ප්‍රඥාවත් තියෙන කෙනා නිවනට සමීප වෙලයි ඉන්නේ. ඒක තමයි ඒ ගාථාවේ සාමාන්‍ය තේරුම. ඒතර මේ කාරණා දෙකම අවශ්‍යයි. ඒ ධානයත් අවශ්‍යයි. ඒ වගේම ඒ සමාධියත් අවශ්‍යයි. වගේම විපස්සනාත් අවශ්‍යයි කියන කාරණේ සානස් එතනදී කිව්වා. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව දැනීමත් ඒ වගේම සමාධියත් කියන කාරණේ. ඒතර මේ දෙකම එකට තියෙනකොට අපිට නිදානේ හම්බ වෙයි කියලා සානස් ඒ විදිහට කිව්වා. ඒක තවත් පැහැදිලි කරන්න සානස් තවත් කතාවක් කිව්වා. අපෙන් ඇහුවා මෙතනින් කවුද පැරිසියට ගිහිල්ලා තියෙන්නේ කියලා. ප්‍රංශ රටේ. එතකොට මම හිතන ස්වාමීන්වහන්සේලා කීප නමක් මම හිතන අත උස්සන්න ඇති. ස්වාමීන්වහන්සේ හැබැයි කවදාවත් පැරිසියට ගිහිල්ලා නැහැ කියලා ස්වාමීන්වහන්සේ කිව්වා. ස්වාමීන්වහන්සේ ෆොටෝ දැකලා තියෙනවා කිව්වා. ස්වාමීන්වහන්සේ වීඩියෝ දැකලා තියෙනවා කියලා කිව්වා. හැබැයි
ගිහිල්ලා නැහැ කියලා කිව්වා. ඒතකොට සානස ඇහුවා කොහොමද මම පැරිසිය ගැන දැනගන්නේ? මට පුළුවන් මේක ගැන ගොඩාක් අධ්‍යයනය කරන්න. ඒක ගැන කතා කරන්න පුළුවන් අනිත් අයගේ අත්දැකීම් ගන්න. ඒ විදිහට මට හිතෙන් මවා ගන්න පුළුවන් පැරිසිය මේ වගේ කියලා. හැබැයි මම කවදාවත් එතන ගිහිල්ලා නැත්තම් කොහොමද මම පැරිසිය ඇත්තටම දැනගන්නේ කියලා සානස ඇහුවා. ඒ වගේම සානසේ ඒ කතාව ආයේ හැරෙව්වා ධර්මයට. ඔබ ධර්මය දන්නවද කියලා ඇහුවා. ඔබ ධර්මය අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, ඒ විදිහට මෙනෙහි කරලා තියෙනවා. හැබැයි අත්දකින්න තාක්කල් අපිට කියන්න පුළුවන් ද අපි හරියටම මේ දේවල් දන්නවද කියලා සානාසේ විදිහට ඇහුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ රහත් වුණ හැටි කතාවක් එක අවස්ථාවකදී සානාසේ රහත් වුණ හැටි කතාවක් සානාසේ කිව්වා. මේක උනේ සානාසේගේ 4 වෙනි වස් කාලේ 4 වෙනි අවුරුද්ද පැවිද්දෙන්. ඒ කාලේ භාවනාව හොඳින් ගියා කියලා කිව්වා. වැඩි වගකීම් තිබුණ නැහැ ස්වාමීන් වහන්සේට වැඩ විදියට කරන්න තිබුණ නැහැ ආරන්නේ. ස්වාමීන් වහන්සේ තමයි දෙවෙනියට වැඩි හිටපු ඒ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තමයි ඊළඟට හිටියේ කියලා කිව්වා. එතකොට දැන් තායිලන්තේ 4 පොයටම සිල් ගන්නවා ගිහි පිරිස. එතකොට ආරණ්‍යයට ඇවිල්ලා මේ විදියට සිල් ගන්නවා. ඉතින් එතනදී කරන දෙයක් තමයි ඒ 4 පොයට ඒ රාත්‍රිය පුරාම නින්දට යන්නේ නැතුව ඉන්නේ සජ්ජිකාංගය කියන ඒ දුතාංගයට අනුව ඉඳගෙන භාවනා කරනවා සතපෙන ආසනයට පැමිණෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් සමහර ලාවට ඉතින් සංඝයා වහන්සේලා සතපෙන අවස්ථා තියෙනවා කියලා කිව්වා. කොහොම හරි එදා ස්වාමීන් වහන්සේ හොඳට භාවනා කරා කියලා කිව්වා. සතපුනේ නැහැ කියලා කිව්වා. සාන්නාසේ මේ විදිහට වීරිය වැඩුවා කියලා කිව්වා. භාවනාව හොඳින් ගියා කියලා කිව්වා. ඒ වෙනකොට භාවනාව ඒ වේගය අත් කරගෙන තිබ්බා කියලා කිව්වා ඒ කාලේ වෙනකොට. ඉතින් ඒ දවසෙත් භාවනාව හොඳින් ගියා. 11-12 වෙනකොට සාන්නාසේ සක්මන් භාවනාව කරා. ඊට පස්සේ ඉතින් ගොඩාක් තැම්පත් වුණා හිත. ඊට පස්සේ අත්දැකීම් ආවා, අවබෝධයන් ආවා කියලා කිව්වා. ඉතින් අවබෝධයන් කියන දේවල් ඇත්තටම ඔබ ගිහිල්ලා වටහා ගන්න උත්සාහ කරන දේවල් නෙමෙයි. ඒවා ඔබ ගාවට පැමිණෙනවා කියලා ඒ විදිහට කිව්වා. ඒවා හිතලා ලබා ගන්න දේවල් නෙමෙයි. ඒක ඇත්තටම හිතේ හට ගන්නා වූ අවබෝධයක්. ඒක හිතට එනවා කියලා ඒ විදිහට කිව්වා. ඉතින් ওই විදිහට ඒ හිත කය පිළිබඳව අවබෝධයන් සාන්නාසර පැමිණියා කියලා කිව්වා. ඉතින් ගොඩාක් සතුට ආවා කියලා කිව්වා. ගොඩාක් හිත ප්‍රබෝධමත් වුණා කියලා කිව්වා. ප්‍රීති සුඛ කියන එකෙන් ඉහවහ ගියා කියලා කිව්වා. සාන්නාසේට හිතුණා කියලා කිව්වා. ඇත්තරම මාර්ගඵලය අවසන් මාර්ගඵලය වැටහුණා කියලා. ඉතින් මොකද සංඝයා වහන්සේ කෙනෙක් වෙන්න, පැවිදි වෙන්න ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් අත්හැරියා. ඊට පස්සේ කතා අහලා තිබ්බා. පැවිදි වුණාට පස්සේ ඒ සීල රැකලා, දිගට භාවනා කරලා, ඒ විතර රහත් භාවයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා ගැන. ඉතින් මමත් එහෙම කරලා තියෙනවා කියලා ඉතින් ස්වාමීන් වහන්සේලාත් එහෙම හිතුණා. ස්වාමීන් වහන්සේලාත් ඒ වගේ අත්දැකීම් ආවා. ස්වාමීන් වහන්සේලා එකපාර හිතුණා ඒ ගැඹුරු භාවනාවේදී එකපාරම ඒ අර උන්වහන්සේ පුදුමයටපත් කරා කියලා කියනවා ඒ අත්දැකීම්. ඉතින් එයින් පස්සේ මුලදී චූටි සැකේකුත් තිබුණා කියලා කිව්වා. ඒ මුල් වෙලාවේදී මේක ඇත්තරම අවසාන අත්දැකීමද කියලා. ඊට පස්සේ සානස දැක්කා කියලා කිව්වා. හිතේ කිසිම කැළඹීමක් නැහැ. හිත ඊටාම සාමකාමී තැම්පත් විදියටයි තියෙන්නේ. මොකුත් අවශ්‍යතාවයකුත් නැහැ. ඕනකමක්වත් එන්නෙත් නැහැ. ඉතින් ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා කුටියට ගිහිල්ලා ඒ පර්යංක භාවනාව යෙදුනලු. ඊට පස්සේ ටික වෙලාවකින් වන්දනා වෙලාව ආව නිසා ශාලාවට ගිහලා වන්දනා කරන්න ගියාලු. එතකොට පාන්දර 3:00ට විතර තමයි ඉතින් වන්දනාව සාමාන්‍යයෙන් පටන් ගන්නෙ. ඒ පොයේ දවස් ඉවර වෙලා ඊළඟ දවසේ පාන්දර 3:00. එතකොට සාමාන්‍ය දවස්වලට නම් උදේ පාන්දර නැගිටලා වන්දනාව කරනකොට 3:00ට වන්දනා කරනවා කියන එක ඊටාම අමාරු දෙයක්. නිදිමත තියෙනවා. හැබැයි එදා නම් පුදුම විදිහට ශක්තියක් තිබ්බා කියලා කිව්වා. ගොඩාක් හයියෙන් ඇත්තටම
සජ්ජායනා කරා කියලා කිව්වා. ඇත්තටම ලොකු හාමුදුරු කිව්වලු පොඩ්ඩක් සද්ද අඩු කරන්න කියලා. මොකද ඒ තරමටම සද්ද වැඩිලු. ඊට පස්සේ ඉතින් ඒ කටයුත්ත හොඳින් වුණා. උන්වහන්සේ සජ්ජායනා කරා. ඒකට හරියම කැමති වුණා කියලා කිව්වා ඒ සජ්ජායනාවට. ඊට පස්සේ පිණ්ඩපාතේ පැමිණියා. ඉතින් ගමට වැඩියා. ඉතින් සානාසි හේතුවා කියලා කිව්වා. මට මෙච්චර කාලයක් දන් හැන්දක් පූජා කරපු ගිහි පින්නතුන්ට ඉතින් ගොඩාක් උන්වහන්සේට කළ කෘතඥතාවය ආවා කියලා කිව්වා. ඒ අයට මෛත්‍රිය වැඩුවා කියලා කිව්වා. හැම කෙනාටම ලොකු මෛත්‍රියක් එකපාරම හැම කෙනාටම මෛත්‍රිය දුන්නා කියලා ඒ විදිහට කිව්වා. ඉතින් ඊට පස්සේ මොකද ඒ වෙලාවේදී කිව්වේ මේ මොකද මේ අලුත් රහතන් වහන්සේ කෙනෙක් දැන් බිහි වෙලා ඉන්නවානේ. ඉතින් ඒක නිසා ඒ ගිහි කට්ටියට ගොඩාක් උන්වහන්සේට ඒ විදිහේ කෘතඥතාවයක් ආවා කියලා කිව්වා. ඊට පස්සේ පිණ්ඩපාතයෙන් ආපහු වැඩියා. බත් විතරයි ලැබිලා තිබ්බේ. පිණ්ඩපාතයෙන් සාමාන්‍යයෙන් ලැබුණේ තිබ්බේ බත් විතරයි. හැබැයි දානශාලාවේ පොඩි දානශාලාවල තිබ්බේ. ඒක තිබ්බලු ලොකු හැලි දෙකක් ඇවිල්ලා. ඒ කියන්නේ වෑංජන දෙකක්. එකක් ඇවිල්ලා ඒ අර පල් කරලා ඒ හදන මාළු වෑංජනයක් කියලා කිව්වා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකට ඉතින් ගිය අවුරුද්ද විතර අල්ලපු මාළු මැටි මුට්ටියකට දාලා පල්වෙන්න ආරිනවලු. තව මොන හරි දෙයක් දාලා පල්වෙන්න ආරිනවලු. ඉතින් මාස 8ක් 9ක් මේ විදිහට ඒක පල්වෙන්න අර අච්චාරු හදනවා වගේ පල්වෙන්න ආරිනවා. ඉතින් සානාසි කිව්වා ඉතින් ඒක නම් නහයට කිට්ටු කරන්නවත් පුළුවන් වෑංජනයක් නෙමෙයි. කැමැති දෙයක්වත් නෙමෙයි. කවුරුත් වැඩිය ඒ බටහිර අය ස්වාමීන් වහන්සේ එක අවස්ථාවේදී කොච්චරද කියනවනම් ඒ දානශාලාවේ ස්වාමීන් වහන්සේලා අහුණාලු අස්කරද්දී ඒ වගේ භාජනයක් ඉතින් මාළු භාජනයක් කියලා දන්නවා. හැබැයි ඒකේ අර උඩින් වහලා තියෙන ඉටි රෙදි කෑල්ල ගැලවිලා ඇතුළට මැස්සෝ ගිහිල්ලා පණුවෝ ගිහිල්ලා දැන් පණුවොත් ඉන්නවලු ගොඩාක් ඒකේ. ඉතින් ස්වාමීන් වහන්සේ තුල මේක කවුරුත් කන්න බෑනේ මේක විසික් කරමු කියලා. විසික් කරන ගෙනියද්දී ඒ ගමේ ඉතින් ඉන්නවා දැන් අපේ ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා වගේ ඒ ගම් වල ඉන්නේ ගම්පති කෙනෙක් වගේ ඉන්නවා. එයා තමයි ගමේ මූලිකයා. එයා ආරන්නට අනයින කෙනා. ඉතින් එයා හරීම සාමාන්‍ය ඉතින් තැම්පත් කෙනෙක්ලු. හැබැයි මේක විසික් කරනවා යනවා දැකලා ඔය මොකද්ද කරන්න යන්නේ කියලා ඊට පස්සේ ඒක අරගෙන කිව්වලු නෑ ඒක විසික් කරන්න එපා. ඒක මීටත් වඩා මේක පණුව හිටියට ඒක අරකටත් වඩා හොඳයි කියලා ඒක තියාගත්තා කියලා කිව්වා. ඉතින් ওই විදිහයි ඔය මාළු වෑංජනේ කියලා ස්වාමීන් කිව්වා. ඒතර එක හැලියක තිබ්බ මාළු වෑංජනේ අනිත් එක බලද්දී එතකොට ඉතින් ඒ විදිහට එතකොට පළවෙනි එක තිබ්බා. දෙවෙනි එක වළඳන්න පුළුවන් යමක් තමයි තියෙන්නේ කියලා ස්වාමීන් දැක්කා කියලා කිව්වා. මුකුත් මැස්සෝ හරි නැත්තම් පණුවෝ හරි හිටපු නැති වෑංජනයක් අඩුම ගානේ ඒකවත් වළඳන්න පුළුවන් කියලා ස්වාමීන් හිතුණා කියලා කිව්වා. සමහරවිට ඉතින් ස්වාමීන් තාම විස්තර කරා ස්වාමීන් වළඳන්න වෙච්ච දේවල් ඒ කාලේ. ඉතින් සමහරවිට ඒ වෑංජන තියනවලු ඉතින් කෝඹින්ගේ බිත්තරලෝ තියෙන්නේ. ඉතින් එකපාර බලපුවාම හිතනවලු මේකට මොන හරි වෙලා කියලා නෑ කියනවලු නෑ ඒක කෝඹි බිත්තර වෑංජනයක් ඒක හොඳ වෑංජනයක් කියලා. ඉතින් ඒක සමහරට ඒක තියනවලු වළඳන්න. සමහර වෙලාවට ඉතින් ඒ වෙලාවේදී ස්වාමීන් කිව්වා කාට හරි මෙතන ඉන්නවා නම් ස්වාමීන් වහන්සේලාට හරි වැඩිපුර දානි වළඳන්න කැමති කවුරු ඉන්නවා නම් කිව්වා ස්වාමීන් වහන්සේ ආයිලා හම්බෙන්න. ස්වාමීන් වහන්සේ ගා ගොඩාක් ඒ වගේ කතා තියෙනවා. ඇත්තටම දානේ පිළිබඳව ඒ තියෙන ඒ ප්‍රියතාවය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් විදිහේ කතා තියෙනවා කියලා කිව්වා. ඒක අවස්ථාවක ඉතින් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් දකින්න තව දෙයක් තමයිලු සුප් එකක් වගේ තියෙනවා. ඒකේ චූටි ගෙම්බෝ ඉන්නවා. ඒකට ඉතින් ලුණු චුට්ටක් දාලා විතරයි අඩු ගන්න වෙන මොනවත් ගම්මිරිසව මොනවත්ම දාලා නැහැ කියලා කිව්වා. ඉතින් චූටි ගෙම්බලු ඉතින් ඉතින් හැන්ද ගත්තාම ඉතින් ගෙම්බෙක් එනවලු ඒක කටට දාගෙන ඉතින් හපනවලු. මොකද්ද වැඩි කල්පනා කරන්න නැහැලු වළඳලා දානවා කියලා තමයි සාන්නාසේ කිව්වේ. උන්වහන්සේ කිව්වා ඒ ගැන වැඩි හිතන්න යන්නේ නැහැ කියලා. ඉතින් දෙවෙනි කරියක බලද්දී ඇත්තටම ඒක ඌරුමස් වෑංජනයක්ලු. අනිත් එක තමයි ඉතින් එළවලුත් මොනවත්ම නැහැලු. මොකද ඒ පළාත්වල එළවලුත් වැඩි වැවෙන්නේ නැහැ කියලා සානස කිව්වා. ඉතින් මේක මේ ඌරුමස් වෑංජනයක්.
ඉතින් මේක කාලෙකින් වෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ හිතවලු මේක ඇත්තටම මේ අලුත් රහතන් වහන්සේව පිළිගන්න දෙවිවරු එවපු වෑංජනයක් වෙන්න ඉඩ තියෙනවා. මේකත් ඇත්තටම විශේෂ අවස්ථාවක් වෙන්න ඕන කියලා දැන් මේ සෙලිබ්‍රේට් කරන්න ස්වාමීන් වහන්සේගේ රහත් භාවය පිළිබඳව කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ හැබැයි මේක කාටවත් කිව්වේ නැහැලු. ස්වාමීන් වහන්සේගේ හිතේ තමයි මේක තාම දුවන්නේ මේ ඊයේ රෑ ඉඳලා දැන් මේ අද උදේ වෙනකන්. ඊට පස්සේ දාන වේලාව ආවා වළඳන්න ඉස්ලාම් වැඩිහිටි ස්වාමීන් වහන්සේ ගියා. ඒ ස්වාමීන් වහන්සේ තායි ජාතික ස්වාමීන් වහන්සේ කෙනෙක් සාමාන්‍යයෙන් අර අපි දන්න ඒ ස්වාමීන් වහන්සේගේ අර පැවිදි කරපු ගුරුවරු ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි තවත් වෙන වැඩිහිටි තායි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ආරණ්‍යක තමයි මේක උනේ. ඒ ස්වාමීන් වහන්සේගේ නම සාමාන්‍යයෙන් අපි දන්නේ නැහැ ඒ කවුද ඒක කරේ කියලා. එතකොට හිටියේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉස්සලා ගියා. අර මාළු වෑංජනේ ගත්තේ නැහැලු. බත් තිබ්බනේ. මාළු වෑංජනේ රත තිබ්බේ නැහැලු. උරුමස් කරියකට ගිහිල්ලා ඒකෙන් ලොකු හැඳි 3ක් විතර දාගත්තා කියලා කිව්වා. ඒකේ ස්වාමීන් හිතවලු මෙච්චර වළඳන්නේ කොහොමද කියලා උරුමස් කියලා. ඉතින් කොහොම හරි කවන්නේ නැහැ. ඒක ලොකු වෑංජනයක් අනිත් අයටත් තිබ්බනේ කියලා. ඉතින් කවන්නේ නැහැ කියලා හිතාගත්තලු. ඊට පස්සේ ඒ ස්වාමීන් පාත්‍රය පැත්තකින් තියලා අර මාළු නරක් වෙච්ච මාළු වෑංජනේ අරගෙන හැලුවලු ඒක ඌරුමස් වෑංජනේ තිබ්බ එකට. හලලා හැන්දක් අරගෙන හොඳට කලවම් කරනවා. කලව කරලා කිව්වලු ඇත්තට මේ ඔක්කොම එකයිනේ. ඔක්කොම ඉතින් කලවම් වෙනවානේ කියලා ඒ විදිහට කලවම් කරලා තිබ්බලු. ඉතින් බ්‍රහ්මන් ස්වාමීන් තමයි දැන් මේ ඊළඟට ගන්න හිටියේ. ඉතින් ස්වාමීන් හිතෙන්න පටන් ගත්තලු. ඒ ඔක්කොම එක නම් ඇයි ඔබ වහන්සේ ඉස්සල්ලා ඌරුමස් දාගෙන ඊට පස්සේ කලවම් කරේ? ඔබ වහන්සේ කුහකයෙක්නේ කියලා ඉතින් අර හිතෙන් දැන් යනවලු. මේක මෙහෙම කරන්න හොඳ නැහැ. මේක නරක දෙයක්. මේක මේ දෙවියෝ එවපු මේක වෑංජනෙත් මේක අවුල් කරා කියලා ওই විදිහට දැන් ඔන්න හිතන්න ගත්තාම ස්වානාසර එකපාර මතක් වුණාලු. හරි දැන් එහෙනම් තරහව ආවා. ඒ කියන්නේ ඇත්තටම බලද්දි මම රහත් නැහැ කියලා ස්වානාසර වැටුණා කියලා කිව්ව අවසානයේදී. රහතන් වහන්සේලාට තරහ යන්න බෑනේ. ඉතින් ස්වානාස කිව්වා ඇත්තටම ඒක ලස්සන අත්දැකීමක් කියලා කිව්වා. පැය කීපයකට හරි රහත් වෙන්න ලැබීම එක ගැන කියලා ස්වානාස ඒ විදිහට කිව්වා. අනිත් පැත්තෙන් ඇත්තටම මේ තමන් රහත් නැහැ කියලා අවසානයේදී දැනගන්න ලැබීමත් ඇත්තටම ડિප්‍රෙසිං අත්දැකීමක් කියලා ස්වානාස කිව්වා. ඒක දුක්ඛදායී අත්දැකීමක් කියලා ඒ විදිහටත් කිව්වා. ඒක තමන්ටම අවබෝධ වීම තමන් රහත් නැහැ කියලා. ඉතින් ওই විදිහට අපිට යම්කිසි භාවනාදී ගැඹුරු අත්දැකීමක් ආවොත් එහෙම සානාස කිව්වා ඒක ඒ විදිහටම හිතන්න එපා. ඒවා මොකක් හරි මාර්ගඵලයක් ආදී වශයෙන් ඒකට ටිකක් කල් දෙන්න කියලා සානාස කිව්වා. උන්වහන්සේ උපමාවකට කිව්වේ යම්කිසි පිපිරීමක් වුණාම මුලදී දුමක් එනවා. ඒ දූවිලි ඇවිස්සෙනවා. දුමාරේ මේව නිසා මුකුත් පේන්නේ නැහැ අපිට. හැබැයි ඊට පස්සේ දුමාර ගියාට පස්සේ දූවිලි තැම්පත් වුණාට පස්සේ අපිට පේන්න ගන්නවා ඇත්තටම දැන් මොනවද විනාශ වුනේ මේ පිපිරීමේදී මොකද වුනේ කියලා ඇත්තටම ඊට පස්සේ පේනවා. ඉතින් ඒ වගේ කියලා කිව්වා ඒ වගේ පිපිරීම වගේ අත්දැකීම් අපිට එන්න පුළුවන්. හැබැයි කාලයක් යනවා ඇත්තටම තේරුම් ගන්න මොනවද දැන් නැති වෙලා ගියේ වෙනදට තිබ්බ දේවල් වලින් මොකද දැන් අතුරුදහන් වෙලා ගිහිල්ලා තියෙන්නේ කියන එක දැනගන්න. සමහර අවස්ථාවලදී ඉතින් ඇත්තටම ඒක කනගාටුදායකයි. සමහර පිපිරීම අවසානයේදී මොනවත් ඇත්තටම විනාශ වෙලා නැහැ කියලාත් කිව්වා සමහර වෙලාවලදී. එහෙමත් කිව්වා සෝනාසි. ඊට පස්සේ ඉතින් අනිත් එක සෝනාසි සිහිපත් කරා ඔබ දැන් කාලෙක ඉඳලා පුහුණු වෙනවා වෙන්න පුළුවන් මේ භාවනාව. ඉතින් මේ මහාන ජීවිතේ සෝනාසි කිව්වා සෝතාපන්න භාවයේ වගේ මාර්ගඵලයක් ඇත්තටම අපි නොදැනී හිමින් සීරුව ඇවිල්ලා අපිට අවබෝධ වෙනවා කියන එකක් වෙන්න අමාරුයි කියලා. සෝනාසේ ඉන් පස්සේ ඒ සෝනාසේගේ ඒ සූත්‍ර වලින් සෝනාස ඉගෙනගත්ත දේවල් ඒ කාරණයක් සෝනාසේ සිහිපත් කරා. ඇත්තටම විනයෙන් ඉගෙනගත්ත කාරණයක්. ඒතකොට ඒ තායිලන්තේ සාමාන්‍ය තත්ත්වය තමයි ඉතින් ගුරුවරු විනය කියලා දෙනවා. හැබැයි විනය පිටකයෙන් විනය ඉගෙන ගන්නවා කියන එක ඇත්තටම දකින්නට නැහැ. ඒක නිසා පාලි බොහෝ වෙලාවට තායි ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ.
ඉතින් ස්වාමීන් වහන්සේ කොහොම හරි විනය ඉගෙන ගන්න ඕන නිසා විනය කියවන්න පටන් ගත්තා. ඒකෙන් පාලි ඉගෙන ගත්තා කියලා කිව්වා. අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේ ලතින් භාෂාවත් ඉගෙනගෙන තිබ්බ නිසා මේ පාලි භාෂාවයි ලතින් භාෂා ආදී මේ භාෂාවන් ඇත්තටම ඉන්දු ආර්යයන් ඒ භාෂා පවුලට අයිති භාෂාවන්. ඉතින් සමානත්වයන් තියෙනවා මේ භාෂාවල. ඉතින් ඒක නිසා පහසුණා කියලා කිව්වා යම් ප්‍රමාණයකට ස්වාමීන් වහන්සේට පාලි තේරුම් ගන්න. ඒක නිසා ඉතින් පාලි ටිකක් ඉගෙන ගත්තා කියලා කිව්වා. විනය කියවන්න පටන් ගත්තාම ස්වාමීන් වහන්සේ එක කාරණයක් මේ මෙතනට වැදගත් වෙන කාරණයක් ස්වාමීන් වහන්සේ දැක්කා කියලා කිව්වා. මොකක්ද? දැන් ඒ සංඝයා වහන්සේලාට මෙහෙන් වහන්සේලාට තියෙන ප්‍රධාන නීතියක් තමයි උත්තරී මනුෂ්‍ය ධර්මයක් නැති උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්න හොඳ නෑ කියන එක. එහෙම වුණොත් ඇත්තටම ඒක පරාජිකාවටපත් වෙන තත්වයක්. ඒක බරපතල විනය ප්‍රශ්නයක්. ඉතින් එතනදී එහෙම ආස්ථාවක් ආපුවාම ඒක කොහොමද පරීක්ෂණ කරන්න ඕනේ අනිත් සංඝයා වහන්සේලා ඒ පිළිබඳව ඒ ආපත්‍ය පිළිබඳව කියනකොට එතනදී කියලා තියනවලු එතනදී එහෙමනම් අහන්න ඕනේ කියලා කියනවා හරස් ප්‍රශ්න අහන්න ඕනේ ඒ විදිහේ දෙයක් මම මාර්ගඵල ලැබලා තියනවා කියලා එහෙම දෙයක් කියන ඒ ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා කියනවා ඒක කොයි වෙලාවේද උනේ ඔය අත්දැකීම කොයි වෙලාවෙද ලැබුණේ කොහෙදද ලැබුණේ කියන එක ගැන අහන්න කියලා. මොකද එතනදී සාන්නාසට තේරුණාලු ඇත්තටම මේක එහෙම ඒකේ තේරුම මේක නිකන් නොදැනී වෙන දෙයක් නෙමෙයි. මේක කොයි වෙලාවෙද කොහෙදද උනේ කියන එක වගේ දන්නා ඒ වගේ විශේෂ අත්දැකීමක් මේක කියලා සාන්නාස කිව්වා. ඒක පැහැදිලිව සෝතාපන්න වෙනවා කියන එක ඊටාම පැහැදිලිව Taman දන්න ඒ අවස්ථාවක් කියලා සාන්නාස කිව්වා. එතකොට අනිත් දේ තමයි ඒ සම්බන්ධයෙන් සාන්නාස සිහිපත් කරේ ඒ අත්දැකීමෙන් පස්සේ ඒ ලැබෙන ඒ විදර්ශනාව ඒ ලැබෙන අවබෝධය පිළිබඳවත් සාන්නාස කිව්වා ඒ දේවල් අමතක වෙන්නේ නැහැ කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට යම් අවබෝධයක් ආපුවාම ටික කාලෙකින් අමතක වෙලත් යනවා සමහර දේවල්. අවබෝධයන් කිව්වේ යම් ධර්ම කාරණයක් දැනගන්නවා ඒක කාලයක් අපේ සිහියේ තියෙනවා ඊට පස්සේ ඒක අමතක වෙලා යන්නත් ඉඩ තියෙනවා කියලා කිව්වා. හැබැයි මේ වගේ සෝතාපන්න භාවයේ වගේ දෙයක් අවබෝධ වුණොත් ඒ එක්කම වෙන්නේ ඇත්තටම ඒ කෙනාගේ දෘෂ්ටිය වෙනස් වෙනවා. ඒ දෘෂ්ටිය වෙනස් වීම ඇත්තටම ඒක ස්ථිරව තම ඒ කෙනාගේ ජීවිතේ පුරාටම වෙනසක් ස්ථිර වෙනසක් එතන කරනවා කියලා කිව්වා. ඒක මුළු වේලාවෙම භාවනා කරන වෙලාවේ පුහුණු වෙන වෙලාව විතරක් නෙමෙයි සාමාන්‍ය වෙලාවෙත් ඒ පිරිසුදු වෙච්ච දෘෂ්ටියට අනුවයි ඒ කෙනා වැඩ කරන්න කියලා කිව්වා. සාමාන්‍ය දෘෂ්ටිය කියන දේ තමයි තීරණය කරන්නේ කෙනෙක්ගේ ජීවිතයේ ගත වෙන ආකාරය. එතකොට ඒ කෙනා දේවල් ඒ කෙනාගේ සංඥාවන්, ඒ කියන්නේ ඒ කෙනා දේවල් හඳුනා ගන්න ආකාරය, ඒ දේවල් හිතන ආකාරය, ඒ වගේම එයාගේ හිතුම් පැතුම් මේ සිතුවිලි ඒව වර්ණවත් වෙන්නේ ඒ කෙනාගේ දෘෂ්ටි වලට අනුව. එතකොට සාන්නාස එතනදී උපමාවක් දක්වුවා. දැන් ලංකාවේ පිට රටවල් වල බොහෝ අය දුම්පානය කරනවා. මේ වෙනකොට දුම්පානය කරන ඇත්තෝ හැම කෙනාම දන්නවා දුම්පානය ඇත්තටම සෞඛ්‍යයට හොඳ නැහැ කියලා. ඒක හොඳ නෑ ඒ කාරණා ඔක්කොම දන්නවා. හැබැයි එයාලා ඒත් දුම්පානය කරනවා. ඇයි ඒ? මොකද ඒ දුම්පානය හොඳ නෑ කියන කාරණේ එයාලගේ දෘෂ්ටියට තාම වැටිලා නැහැ. ඒක ඒ කාරණේ තාම ඒ දෘෂ්ටියට පැමිණිලා ඊට පස්සේ ඒක එයාලගේ හිතවිලි වලට සංඥා වලට තාම ඒක පැමිණෙලා නැහැ කියලා ඒ විදිහට කිව්වා. හැබැයි කොයි වෙලාවක හරි ඒක තමන්ගේ දෘෂ්ටිය බාටපත් වුණොත් එතකොට එයාට තේරෙනවා කියලා කිව්වා ඇත්තටම දුම්පානය කරනවා කියලා කියන්නේ එයාගේ ජීවිතයට ඒක හානියක් කියලා. ඉතින් ඒක නිසා ඒ කෙනාට ඒ සිගරට් පිළිබඳව කලකිරීමක් ඒ කියන්නේ නිබ්බිදාවක් ඇති වෙනවා කියලා කිව්වා. ඒක නිසා එයා කවදාවත් ආයෙ සිගරට් ගාවටවත් යන එකක් නැහැ කියලා කිව්වා. ඉතින් ওই විදිහයි කියලා කිව්වා ඒ සෝතාපන්න කෙනාගේ ඒ අවබෝධයත්.
ඒ අවබෝධය ඇත්තටම එයාගේ ජීවිතය වෙනස් කරනවා කියලා ඒ විදිහට කිව්වා. එතකොට තවත් කතාවක් ඊට පස්සේ ස්වාමීන් මේ මාර්ගඵල අවබෝධයන් සම්බන්ධයෙන් සිහිපත් කරා. මේක තායිලන්තයේ ප්‍රසිද්ධ කතාවක්. ඇත්තටම ඒ 9 වෙනි රාමා රජතුමා පසුගිය හිටපු රජතුමා ඇත්තටම කැමැතිම කතාවක් කියලා කියනවා. ඒක රජතුමා චිත්‍රයකුත් ඇන්දෙව්වලු ඒ කතාව සම්බන්ධයෙන් කියලා කියනවා. ඒතකොට මේ කතාව මේ වගේ ඒ මුහුදුබත් වුණු මුහුදේ අතරමං වුණු නැවියෝ 7 දෙනෙක්ගේ කතාවක්. මේ 7 දෙනෙක් ඉන්නවා මිනිස්සු දැන් මුහුදේ මේ වෙලාවේදී එයාලා මුහුදේ වතුරේ ඉන්නේ. ඒතකොට එක්කෙනෙක් ඉන්නවා මේ පළවෙනි පුද්ගලයා ඉන්නවා. ඒ කෙනා උඩට එන්න උත්සාහ කරනවා. හැබැයි එයා ගිලෙනවා කියලා. වතුරේ ගිලෙනවා. එයා වතුරේ යටට යනවා. ඒ පළවෙනි කෙනා මේ මුහුදුබත් වෙච්ච නැවියන්ගෙන්. ඒතකොට දෙවෙනි කෙනා එයා උඩට එනවා. ඒ කියන්නේ වතුර මතු පිටට එන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ආපහු ගිලෙනවා. ආපහු උත්සාහ කරනවා. ආපහු ගිලෙනවා. ওই විදිහට කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඒ වගේ දෙවෙනි නැවියා ඒ වගේ කියලා කිව්වා. තුන්වෙනි නැවියෙක් ඉන්නවා. ඒ කෙනා උඩට එන්න උත්සාහ කරනවා. එයා උඩට ඇවිල්ලා එයා උඩ පීනලා පාවෙලා ඒ විදිහට හිටිනවා. උඩ ඉන්නවා. ඒ තුන්වෙනි නැවියා. හතරවෙනි නැවියා එයා උඩට එනවා. එයා උඩ ඊට පස්සේ ඇවිල්ලා උඩ පාවෙලා හිටිනවා. ඊට පස්සේ එයා ඈතින් දකිනවා ඇතරම ගොඩබිමක් තියනවා කියලා. ඒ තමයි හතරවෙනි නැවියා. පස්වෙනි නැවියා උඩට එනවා. පාවෙලා ඉන්නවා. ගොඩබිමක් දකිනවා. ඒ දෙසට පීනන්න පටන් ගන්නවා. ඒ පස්වෙනි නැවියා. ඊට පස්සේ හයවෙනි නැවියා ඒ විදියට දැක්කා. පීනන්න පටන් ගත්තා. එයා දැන් ගොඩබිමට ඊටාම ආසන්නයි. වතුරයි ගොඩබිමයි ඒ වතුරෙන් ගොඩබිමට කිට්ටුම තැනක ඉන්නේ කකුල ගහන්න ඕන්න මෙන්න. ඒ හයවෙනි එක්කෙනා කියලා කිව්වා. හත්වෙනි නැවියා ඒ විදිහට පිහිනුවා ගොඩබිමට පැමිණියා. ඊට පස්සේ ගොඩබිමට ඇවිල්ලා පොල් ගහක් යටට ගිහිල්ලා ටින්කිරි දාපු තේ එකක් වළඳනවා කියලා ඒ විදිහට සාන්නාසේ උපමාවක් පොඩ්ඩක් හිනස්වන්න ඒ විදිහට සාන්නාසේ කිව්වා. එතකොට ඔන්න පුද්ගලයෝ 7 දෙනා ඒ විදිහට සාන්නාසේ උපමාව දක්වලා ඊට පස්සේ ඒ කාරණේ තියෙන තේරුම සාන්නාසේ දැක්වුවා. එතකොට පළවෙනි කෙනා විදිහට සාන්නාසේ දැක්ුවේ ඒ උඩට එන්න උත්සාහ වුණා. හැබැයි ඇතරම එයා ගිලුණා. ඒ කෙනා තමයි සීලය පිරිසුදු නැති අකුසල කර්ම බහුලව කරලා තියෙන කෙනා. ඒ නිසා එයා පල්ලැහැ උප්පත්තියකට යනවා. එයා ගිලුණා. දෙවෙනි කෙනා තමයි එයා සාමාන්‍ය කෙනෙක්. එයා සීලය රකින්න උත්සාහවන්ත වෙනවා. හැබැයි සමහරවිට දුර්වලතාවක් එනවා. ඉතින් ඒක නිසා සීලය රකින්නවා. එයා ඉහළ තැනක උප්පත්ති ලැබනවා. ආපහු පල්ලෙයටත් යනවා. ඉහළටත් එනවා. පල්ලෙයටත් යනවා. ওই විදිහේ තමයි දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනා එයා සීල් රකින්නවා. හරියට සංඝයා වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ සමාර්ගී පින්නතුන් වගේ එයාලා සීලෙ දිගටම ආරක්ෂා කරනවා. ඒක නිසා එයාලා ගිලෙන්නේ නැහැ. එයාලා ඒ විදිහට අර හොඳ තැනක දිගට උප්පත්ති ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට හතරවෙනි කෙනා ඒ විදිහට ඒ සීලෙ රකින්නවා. ඒ දේවල් ඒ හොඳ දේ තියෙනවා. ඒ වගේම එයා දකින්නවා ගොඩබිම. ඒකේ තේරුම එයා නිවන කියන එක දකින්නවා. මේ කියන්නේ සෝතාපන්න කෙනා නිවන කියන එක ඈතින් දැක්කා කියන తত্ত্বය. ඉතින් සාන්නාංශ කිව්වා සාන්නාංශ මේ උපමාවට කැමති විශේෂ කාරණයක් තමයි මේ සීලය කියන දේ ඇත්තරම අපිට ඒ වතුරෙන් ඔළුව උඩට අරගන්න උපකාරී වෙන හැටි මේ උපමාවෙන් කියන ඒ කාරණේ ගැන සාන්නාංශ කැමතියි කියලා කිව්වා. ඒක ඊළඟට මාර්ගඵල වලට උපකාරී වෙනවා කියන කාරණේ මෙතනදී කියන එක ගැන සාන්නාංශ කැමතියි කියලා කිව්වා. ඒ හතරවෙනි කෙනා ඊළඟ පස්වෙනි කෙනා ඒ විදිහට ගොඩබිම දෙසට
පිහිනනවා යම්කිසි වීරයක් දරනවා ඒ දෙසට යන්න ඒ වීරය සම්බන්ධ යම්කිසි කාරණයක් සානස කිව්වා ඒක මට හසු කරගන්න බැරුණා පරිවර්තනයේට ඒ අදහස් කරන්නේ ඇත්තටම සකෘදාගාමී කෙනා කියලා ඒ විදිහට දැක්වුවා. එතනදී ස්වාමීන් තවත් කතාවක් කිව්වා සුනාමි කාලෙදි වෙච්ච එක්තරා කතාවක් ස්වාමීන් අහන්න ලැබිච්ච කතාවක් ලංකාවේ වෙච්ච. ඉතින් එක්තරා මිනිහෙක් හිටියා මේ දකුණු පළාතේ. එයා ඒ සාමාන්‍යයෙන් වැඩට යනවා උදේට. ඉතින් එක දවසක් කොහොම හරි උදේ ඒ සාමාන්‍ය පාරෙන් යන්නේ නැතුව එයා කලපුව පැත්තකින් වගේ ගියා. ඉතින් ඒ වෙලාවේදී යාට එයා මාළු වගේක් දැක්කා. පාන් වගේක් එයා ගාව තිබ්බා. එයා පාන් කඩලා මාළුවන්ට දුන්නා. ඉතින් මාළුවොත් ඒව කෑවා. ඉතින් මේ කෙනා මේක පුරුද්දක් වශයෙන් ගත්තා කියලා කිව්වා. හැමදාම වැඩට යන්න ඉස්සෙල්ලා ওই විදියට මාළුන්ට පාන් දාලා තමයි යන්නේ වැඩට. ඉතින් එයා සාමාන්‍යයෙන් ඉතින් දන් දෙන්න එහෙම ලොකුවට මේ දේවල් වලට උනන්දුවක් නැහැ කියලා කිව්වා. හැබැයි මේ සත්තුන්ට කරුණාවෙන් ඒ විදියට පාන් කඩලා දානවලු. ඉතින් ওই විදියට මාළු ආවලු. ඉන් පස්සේ සති කීපයකට පස්සේ පාන් කන්න මෙන්න කිඹුලෙකුත් ඇවිල්ලාලු. මේ කිඹුලත් ඉන්නවලු. හැබැයි ඌ කිඹුලා හොඳ කිඹුලෙක්ලු මාළුන්ව කෑවේ නැහැලු. අර දාන පාන් කෑල්ල කාලා ඌ හැරිලා යනවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ඔහොම තිබිලා සති කීපයකින් සුනාමිය ආවා කියලා කිව්වා. ඒ වෙලාවේදී ඒ කෙනාව ගහගෙන ගියා කියලා කියනවා. ඒ වැඩට යන වෙලාව වෙන්න ඕනේ. එයා එළිය හිටියා වතුර පාර ආවා. මුහුදු වතුර. ඊට පස්සේ අරගෙන ආයේ මුහුදටම අරන් ගියා යාව. මුහුදට අරන් යන වෙලාවේදී එයාට අහුවෙච්ච ওই පුටුවක ඒ වෙනත් ද්‍රව්‍ය වල එල්ලුණා කියලා කිව්වා. ටික වෙලාවකින් එයාට හම්බෙලා තියෙනවා කොටයක්. ඉතින් ඒ කොටේ අල්ලගෙන ඉද්දී එයාට තේරෙනවලු ඇතරම අනිත් දේවල් මුහුද පැත්තට යද්දී කොටේ යනවලු මුහුදු වෙරළ පැත්තට. ඊට පස්සේ ඉතින් කොටේ අල්ලගෙන දිගටම ඇවිල්ලා කොහොම හරි මුහුදු වෙරළට කිට්ටු වුණාම එයා ඒ කොටේ අත්හැරලා දාලා ඊට පස්සේ මුහුදු වෙරළ පැත්තට දුවන්න පටන් ගත්තලු. දුවන්න පටන් ගද්දී එයා බැලුවලු හැරිලා කොටේ දිහා. එතකොටලු දැක්කේ ඇත්තටම අර කිඹුලලු හිටියේ. ඉතින් ඒ කිඹුලලු ඒ මිතිර හිටියේ කියලා. ඉතින් සානාස කිව්වා ඉතින් මේ කතාව ඇහුවාම ඉතින් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඉතින් ඇත්තටම ඉතින් කිඹුලා මේ මිනිස්සයා බේරගත්තා මේ මොකද මේ ආයි පාන් කන්න පුළුවන් කියලා. ඉතින් මේ සානාස කිව්වා ඒක නිසා නෙමෙයි කලගුණ සැලකීමක් නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තේ කියලා ඒ විදිහට සානාසේ සිහිපත් කරා කතාව. ඊට පස්සේ නැවතත් පැමිණියා අර උපමාවට ඒ සකෘදාගාමී ස්වභාවයේ ඒ කියන්නේ කාම රාග පටිග කියන දේවල් බොහෝ දුරට සංසිඳලායි තියෙන්නේ කියලා කියනවා සකෘදාගාමි කෙනාට. හැබැයි කොච්චර දුරටද කියන එක පැහැදිලි නැහැ කියලා කියනවා සූත්‍රවල. ඉතින් කොහොම හරි ඒ විදිහට ඒ උපමාවේ සකෘදාගාමි පුද්ගලයාව දක්වනවා. ඒ කියන්නේ පීනන්න පටන් අරගෙන ඒ දෙසට. ඊට පස්සේ 6 වෙනි කෙනා එයා දැන් ගොඩබිමට ඉතා කිට්ටුයි පය ගහන්න පුළුවන් ගොඩබිමේ. ඒ කෙනා තමයි අනාගාමී කෙනා කියලා කිව්වා. ඊළඟට 7 වෙනි කෙනා තමයි ගොඩබිමට පැමිණියේ. ඒ ඇවිල්ලා රහතන් වහන්සේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තවත් කතාවක් සිහිපත් කරා. සූත්‍රවල එන ගටිකාර කියන ඒ උපාසකතුමා ගැන ඒ කතාව මජ්ක්‍ධිම නිකායේ මම හිතන්නේ ගටිකාර සූත්‍රයේ එන්නේ ඒ කාරණේ. ඒතකොට ගටිකාර කියන කෙනා එතකොට අනාගාමී ආර්යයන් වහන්සේ ආර්ය උතුමෙක් කියලා කියනවා. එතකොට ඒ ගටිකාර මම හිතන්නේ බ්‍රාහ්මණයෙක් නේද? ඔව්. ගටිකාර බ්‍රාහ්මණයාට හිටියා ජෝතිපාල කියලා යාළුවෙක්. එතකොට මේ කතාව තියෙන්නේ සූත්‍රයේ තියෙන්නේ මේ දෙන්න අතර වෙච්ච ඒ විතර සිදුවීම් සම්බන්ධයෙන්. ඉතින් එක අවස්ථාවකදී ගටිකාර සූත්‍රය කියනවා ගටිකාර බ්‍රාහ්මණයා යනවා කස්සප බුදුහාඳුරෝ ගාවට බණ අහන්න. එතකොට කස්සප බුදුහාඳුරන්ගේ ශාසනය තිබ්බ කාලේ
එක අවස්ථාවක ජෝතිපාල මානවකයාටත් ආරාධනා කරා යන්න කියලා. ඒ වුණාට ජෝතිපාල මානවකයා කැමති මුනේ නැහැ කියලා කියනවා. ඇත්තටම අගෞරව වෙන විදිහටත් කතා කරා කියලා කියනවා ජෝතිපාල මානවකයා ඒ කස්සප බුදුහාඳුරවන්ට. මම යන්න කැමති නැහැ ඒ කියලා ඒ විදිහට කිව්වා කියලා. මේක සූත්‍රයේ තියෙන දෙයක් කියලා සවන්වංශ කිව්වා. ඉතින් ওই විදිහට කොහොම හරි ගටිකාර බ්‍රාහ්මණයා ජෝතිපාල මානවකයාගේ කොණ්ඩෙන්ම අල්ලලා ඇදගෙන යන්න උත්සාහ කරපු නිසා ජෝතිපාල මානවකයා කැමතිනවලු හරි ඔබතුමා ඔච්චරටම අපේ යාළුකම ඔය යාළුකම මේ තරමටම අවදානමට ලක් කරන්න උත්සාහ කරනවනේ ඒක නිසා කමන්න නැහැ එහෙනම් මේ කස්සප බුදුහාඳුරෝ විශේෂ කෙනෙක් වෙන්න ඕනේ ඔබතුමා මෙච්චර මෙහෙම මට කරදර කරන්න කියලා ඊට පස්සේ ගියාලු. ඊට පස්සේ ගිහිල්ලා කස්සප බුදුහාඳුරන්ගෙන් බණ අහපුවාම ජෝතිපාල මානවකයාට ඇත්තටම ශ්‍රද්ධාව හටගත්තා කියලා කියනවා. ජෝතිපාල මානවකයා ඇහුවලු ඇයි ඔබ ගටිකාර බ්‍රාහ්මණයාගෙන් ඇයි ඔබ පැවිදි වෙන්නේ නැත්තේ මේ වගේ ධර්මයක් අහලා කියලා කියනවා. එතකොට මේ බ්‍රාහ්මණයා කියලා තියෙනවා මගේ අම්මයි තාත්තයි ඇත්තටම මොකද කුඹලෙක් නේද ගටිකාර කුඹලයා ගටිකාර බ්‍රාහ්මණයා නෙමෙයි ගටිකාර කුඹලෙක් කියලා කියන්නේ. ඔව් එතකොට ඒ ගටිකාර ඒ උපාසක කිව්වලු ඒ වෙලාවේදී මගේ අම්මයි තාත්තයි අන්ධ වෙලා ඉන්නේ ඒක නිසා මට පැවිදි වෙන්න බෑ මට ඒගොල්ලන්ව බලා ගන්න ඕනේ කියලා. එහෙමනම් මම පැවිදි වෙනවා කියලා ජෝතිපාල මානවකයා ඊට පස්සේ පැවිදි වුණා කියලා කියනවා. එතකොට කස්සප බුදුහාඳුරන්ගේ ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට පසුව ඒ සූත්‍රයේ අවසන් කරද්දී අපේ බුදු පියාණන් වහන්සේ ගෞතම බුදු පියාණන් වහන්සේ ආනන්ද සානාසරද කොහෙද මම හිතන්නේ එතනද කියන්නේ සිහිපත් කරනවා කියලා කියනවා. ඒ ජෝතිපාල මානවකයා ඇවිල්ලා මම තමයි කියලා ඉදිරිය කිව්වා කියලා. ඉතින් ඒක සූත්‍රයේ තියෙන. ඉතින් අපිට ඒ වගේම අපිට දකින්න තියෙනවා දේවපුත්ත සංයුත්තේදීත් එක අවස්ථාවක අපේ ගෞතම බුදු පියාණන් වහන්සේව මුණ ගැහෙන්න ආපු එක්තරා දෙවියෙක් වෙන්න ඕනේ මම හිතන්නේ දේවපුත්‍රයෙක් ඇවිල්ලා තමන් ගටිකාර කියලා හඳුන්වා ගන්නවා ඒ වෙලාවේදී. ඊට පස්සේ ඒ අනිත් ඒ ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවේදී ඒ සිදුවීම ගැන කියනවලු පරණ යහළුවෝ දෙන්නෙක් කාලයකට පස්සේ ආය හම්බුණා කියලා කියනවා කියලා. මොකද මේ ජෝතිපාල මානවකයා තමයි අපේ බුදු පියාණන් වහන්සේ මේ ජීවිතේ. ඉතින් ওই විදිහට කල්පනා කරලා බැලුවාම දැන් අපිට සාමාන්‍ය සම්ප්‍රදාය අහන්න ලැබෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ විදියට ඒ පාරමී පුරලා එච්චර කාලයක් තොර පාරමී පුරලා ඒ විදියට ගොඩාක් ඒ විදියට ශක්තිය දිනු කරගෙන ආපු කෙනෙක් විදියට මේ කස්සප බුදු පියාණන් වහන්සේ කාලේදී මේ විදියට ජෝතිපාල මානවයා විදියට එහෙම කස්සප බුදු පියාණන් වහන්සේ ගැන කතා කරපු එක පිළිබඳව ඇත්තටම ස්වාමීන් වහන්සේත් ඒක කල්පනා වැටුණා කියලා කිව්වා. ඉතින් කොහොම හරි බෝසත්යන් වහන්සේගේ ඒ මනුස්ස ස්වභාවය එතනදී මතුවෙනවා ඇති කියලා ස්වාමීන් වහන්සේ මතුවෙන්න ඇති කියලා ස්වාමීන් වහන්සේ ඒ වගේ කාරණයක් කිව්වා. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේ අවසානයේදී සිහිපත් කරා රාගය, ద్వේෂය, මෝහය කියන දේ අපි ඒ වගේ දැන් භාවනාවෙන් දියුණු වෙලා අපිට යම් ඉහළ තත්වයක් ආවා කියලා අපි හිතුවත් ඇත්තටම රාගය, ద్వේෂය, මෝහය කියන එක තාම එනවා නම් අපිට ඒතකොට තේරුම් ගන්න කියලා කිව්වා. අපිට තාම දේවල් තියනවා කරන්න නිවන වෙනුවෙන්. ස්වාමීන් කිව්වා කවදාවත් අත්හරින්න එපා කියලා ඒ උත්සාහය. දිගටම පුහුණු වෙන්න කියලා කිව්වා. දිගටම අත්හරින්න කියලා කිව්වා. කොච්චර දුරට දැන් ඔබ නිවන් මාර්ගයේ ඉදිරියට ගිහිල්ලාද කියන එක ඒක වැදගත් නෑ. ඔබට තියෙන්නේ දිගටම පුහුණු වෙන්න අවසානයේ නිවන් දකින්නකම් කියලා ඒ විදිහට සන්නාසේ සිහිපත් කරා. එයින් පස්සේ සන්නාසේ ඒ සූත්‍රවල දැක්වෙන කාරණයක් සිහිපත් කරා. කොහොමද රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ ගාවට පැමිණිලා
තමන් වහන්සේලා රහත් කියලා කොහොමද කිව්වේ කියන කාරණය දැක්වෙන සූත්‍ර තියෙනවා. එතනදී සානාස කිව්වා එතනදී ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මම රහත් කියලා ඒ විදිහට කියන්නේ නැහැ කියලා කිව්වා. මොකද ඇත්තටම රහත් භාවය කියලා කියන්නේ තවත් විදිහක පාදක්කමක්, තව විදිහක බැජ් එකක්, ඒ වගේ මොකක් හරි පාලඳන සංකේතයක් නෙමෙයි කියලා කිව්වා. ඒක ඉතින් ඒ වෙනුවට ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහෙමයි ඒක කියන්නේ කියලා ඒ සූත්‍රයේ තියෙන කාරණේ සානස දැක්කුවා. නිවන් අවබෝධ කරගත්ත කෙනා කවදාවත් තමන්ට වඩා අනුන් ආයත් මං කියන්නම් නිවන් අවබෝධ කරගත්ත කෙනා අනුන්ට වඩා තමන් උසස් කියලා හරි අනුන්ට වඩා තමන් පහත් කියලා හරි අනුන් හා සමයි කියලා හරි ඒ විදියට දකින්නේ නැහැ කියලා ඔන්න ඔය කාරණේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට දන්නවලු. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවලු ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්දය අන්න එහෙමයි නිවන් අවබෝධ කරගත්ත ඇත්තෝ ඒ තමන්ගේ අවබෝධය තව කෙනෙකුට කියන්නේ තව ඒ විදිහට දැනුම් දෙන්න කියලා ඒ විදිහට කියනවා. මොකද මානෙ කියන දේ දැන් ගිහිල්ලා අතුරුදහන් වෙලා ගිහිල්ලා දැන් තියෙන්නේ දේවල් අතුරුදහන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතන දෙයක් නැහැ අවසානයේදී දේවල් නැති වෙලා ගිහිල්ලා. ඉතින් Taman කවුරු හරි කෙනෙක් විදිහට අඳුනා ගන්න එක ආරෝපණය කරගන්න එක කෙනෙක් විදිහට පුද්ගලයෙක් විදිහට යම්කිසි විශේෂ තත්වයක් විදිහට ආරෝපණය කරගන්න එක තවදුරටත් උන්වහන්සේලාගෙන් දකින්න ලැබෙන්නේ නැහැ කියලා සවන්නාසේ අද දේශනාව අවසන් කරා. එහෙමනම් සවන්නාසේලාට මෙහෙණින්නාසේලාට ගිහි පින්වතුන්ට තෙරුවන් සරණයි.